ගොඩක් ශ්‍රී ලාංකිකෝ මේ වෙද්දි විදේශගත වෙලා එක එක ජොබ්ස් කරනවා. ජපානයේ, කොරියාවේ, ඕස්ට්‍රේලියාවේ, ඩුබායි වගේ ලෝකේ තියෙන හැම රටකම වගේ මේ වෙද්දි ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙනවා. මෙයාලා ලංකාවට විදේශ විනිමය ගෙනල්ලා රටට ලොකු සේවයක් කරනවා ආර්ථිකමය වශයෙන්. හැබැයි ලංකාවට සල්ලි එවන්න හරි ක්‍රමයක් නැති නිසා ඔයත් විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇති. නොදන්න කට්ටියට සල්ලි දාලා අමාරුවේ වැටලා ඉන්නත් පුළුවන්. මේ වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවට ගොඩක් ට්‍රස්ටඩ් විදියට ලෝකේ ඕනම රටක ඉඳලා සල්ලි එවන්න පුළුවන් හොඳම මෙතඩ් එකක් තමයි tap send app එක කියන්නේ. හැබැයි ඔය කලින් එක එක ක්‍රමවල ලංකාවට සල්ලි එවලා අපහසුතාවයට පත් වෙච්ච කෙනෙක් නම් මේ app එක ගැනත් මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයාලට විශ්වාසයක් නැතුව ඇති. ඉතින් ඔයා ලංකාවට සල්ලි එවනවා නම් මේ app එක විශ්වාස කරන්න ඕනේ ඇයි කියන එක ගැන මම මේ වීඩියෝෙන් කතා කරනවා. ඒ වගේ තමයි මේ app එකෙන් ඔයාලට ලැබෙන benefits ගොඩක් තියෙනවා. මුලින්ම ගත්තොත් එහෙම ඔයාලට කිසිම transaction fee එකක් නැතුව ලංකාවට සල්ලි එවන්න පුළුවන් සහ ගොඩක් හොඳ exchange rates තියෙනවා. මේ වගේ benefits ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන ඉස්සරහට වීඩියෝෙන් කතා කරමු. වීඩියෝ පටන් ගන්න ඉස්සෙල්ලා මතක් කරනවා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා වීඩියෝ like එක දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එකේ වීඩියෝ බලන්න පළවෙනිම වතාවට නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell icon එකත් all දාලා click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මම මේ විදි මේ channel එකේ tap send app එක ගැන වීඩියෝස් ගණනාවක්ම කරලා තියෙනවා. මම හිතන්නේ tap send app එක ගැන කරන තුන්වෙනි වීඩියෝ එක මේක. ඉතින් ඇත්තටම tap send app එක ගැන ගොඩක් හොඳ positive feedbacks තියෙන නිසා ඒ වගේම තමයි ගොඩක් හොඳ comments තියෙන නිසා තමයි මම තවත් වීඩියෝ එකක් tap send app එක ගැන කරනවා කියලා හිතුවේ. ඉතින් මුලින්ම අපි කතා කරමු ඔයා කොහොමද tap send app එක trust කරන්න කියලා. මේ වගේ financial දෙයක් එහෙම නැත්නම් ඔයා මේ වගේ app එකකින් ලංකාවට සල්ලි එවද්දී ඔයාගේ මුදල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම උනේ නැත්නම් ඔයාට කලින් වෙච්ච ප්‍රශ්නය තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි මේ tap send app එක trust කරන්න ගොඩක් හේතු තියෙනවා. පළවෙනි දේ ගත්තොත් එහෙම Trustpilot වගේ ගොඩක් හොඳ වෙබ්සයිට්ස් වල සෑහෙනම හොඳ රිවිව්ස් රේටින්ග්ස් මේ ඇප් එකට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විදි ලක්ෂයකටත් වඩා වැඩි පිරිසක් මේ tap send app එක පාවිච්චි කරලා මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා. සහ ශ්‍රී ලංකා සෙන්ට්‍රල් බැංක් එකේ අප්‍රූවල් එකක් තියෙන ඇප් එකක් තමයි tap send කියන්නේ. ඉතින් මම හිතනවා මේ හේතු ටික හොඳටම ප්‍රමාණවත් ඇති. ඔයාට විශ්වාසයෙන් ලංකාවට සල්ලි එවන්න මේ ඇප් එක පාවිච්චි කරලා ඇත්තටම මම අඳුරන කීප දෙනෙකුත් මේ ඇප් එක පාවිච්චි කරලා ලංකාවට සල්ලි එවනවා. ඉතින් ඒ නිසා මට ඔයාලට මේ tap send app එක highly recommend කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි කතා කරමු tap send app එකේ benefits මොනවද කියලා. පළවෙනි දේ ගත්තොත් එහෙම ඔයාලට කිසිම transaction fee එකක් නැතුව ලංකාවට සල්ලි එවන්න පුළුවන්. ඉතින් ඔයා ලංකාවට බැංකුවක් කරා සල්ලි එවුවොත් ඔයාට අනිවාර්යයෙන්ම transaction fee එකක් කැපෙනවා. සමහරලාට ඒ transaction fee එක $10ක් විතර තරම් ලොකු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රුපියල් 3000ත් 5000ත් අතර වගේ transaction fee එක අනිත් methods වලින් ඔයා ලංකාවට සල්ලි එවුවොත් කැපෙනවා. හැබැයි ඔයා tap send app එක පාවිච්චි කරලා ලංකාවට සල්ලි එවුවොත් කිසිම transaction fee එකක් නැතුව ඔයාට සල්ලි ටික ලංකාවට එවන්න පුළුවන්. විනාඩියටත් වඩා අඩු කාලෙකින්. ඉතින් බැංකුව වල කතාව ඔයා අනිවාර්යයෙන්ම දන්නවා ඇති. සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර යනවා ලංකාවට සල්ලි එන්න. හැබැයි tap send app එකේ විනාඩියකට වඩා අඩු කාලයකින් ලංකාවේ account එකට සල්ලි ටික වැටෙනවා. ඉතින් මේ currency exchange එක වෙන්නේ රටවල් දෙකක් අතරනේ. එතකොට අනිවාර්යයෙන්ම ඉදා දවසේ තියෙන rate එක බලපානවා. ඉතින් කොහොම හරි tap send app එකේ නම් සෑහෙනම හොඳ rates බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ලංකාවේ සල්ලි ගන්න කෙනාට නම් හොඳ ගාණක් අතර ගන්න පුළුවන්. අද දවසේදී ඔයාට ලැබෙන exchange rate එක, ඒ කියන්නේ ඔයා මොන රටක ඉඳලා ඔයා මොන රටකට සල්ලි එව්වත් ඔයාට ලැබෙන exchange rate එක මේ app එකෙන්ම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙතන app එක download කරලා open කරගත්තු ගමන්ම ඔයාලට පේනවා ඇති. ඔයාට පේනවා ඇති මෙතන USN කියන තැන UK තමයි select වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක මාරු කරගන්නවා මෙන්න මේ විදිහට United States වලට. ඒ වගේම තමයි මෙතන receive කියන තැනට පාකිස්තාන් තමයි වැටලා තියෙන්නේ. මම ඒක ශ්‍රී ලංකාව වලට මාරු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති US ඩොලර් එකකට ශ්‍රී ලංකන් රුපියල් 308ක් මේ app එකෙන් ලබා දෙනවා. ඉතින් ඔය විදිහට ඔයාට අවශ්‍ය රටක ඉඳලා, ඒ කියන්නේ ඔයා ඉන්න රටේ ඉඳලා ඔයා යවන රටට ගෙවන exchange rate එක මේ app එකෙන්ම බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලලා tap send app එක හරහා ලංකාවට පළවෙනි වතාවට සල්ලි වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ලොකු බෝනස් මුදලකුත් ලබා ගන්න. ඉතින් මේ බෝනස් එක රුපියල් 1000ක් 2000ක් නන් නෙමෙයි. ඔයා ඇමරිකාවේ ඉඳලා ලංකාවට සල්ලි වෙන ඔයාට ඩොලර් 20ක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 6000කටත් වැඩි මුදලක් ලංකාවෙන් සල්ලි ගන්න කෙනාට බෝනස් මුදල් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ ඔෆර් එකක්. ඉතින් මේ ඔෆර් එක ක්ලේම් කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා ලංකාවට සල්ලි එවුවොත්. ඉතින් ඇමරිකාවට විතරක් නන් නෙමෙයි. ඔයා ඕන රටක ඉඳලා ලංකාවට සල්ලි එවද්දි මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාට පුළුවන් country wise වෙනසට බෝනස් මුදලක් ලබා ගන්න. ඇත්තට මේ බෝනස් එක නම් සෑහෙන වටිනවා. මේකෙන් මට කිසිම කමිෂන් එකක් නම් එන්නේ නැහැ. CLC මේකේ බෙනිෆිට් එක තියෙන ඔයාලටම තමයි. ඉතින් මං හිතනවා ඔයත් එක එක මෙතඩ්ස් වලින් ලංකාවට සල්ලි එවන්න හදලා මොන හරි ප්‍රශ්න වලට මුහුණ දීලා හිටපු කෙනෙක් නම් මේ වීඩියෝ ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති. මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාලට මෙන්න මේ රටවල් වල ඉඳලා ඔයාලට පේනවා ඇති ලෝකේ තියෙන රටවල් ගණනාවක්ම මේ ඇප් එකේ සපෝට් කරනවා. ඉතින් ඔයාලට මේ රටවල් වල ඉඳලා මෙන්න මේ තියෙන හැම රටකටම ඔයාලට මුදල් ලැබීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඇප් එකේ. ඉතින් අවාසනාවකට ඔයාලට ලංකාවේ
ඉඳලා පිට රටකට නම් මේ ඇප් එකෙන් සල්ලි යවන්න ලැබෙන්නේ නැහැ. ඔයාලට වෙන රටක ඉඳලා ලංකාවට මුදල් ගැනීමේ හැකියාව තියෙනවා මේ ඇප් එක පාවිච්චි කරලා. ඉතින් ඔයා මේ විදිහට tap send app එක පාවිච්චි කරගෙන නම් ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් තියෙන like button press කරලා වීඩියෝ like එක දාගෙන යන්න. ඔයාට මගේ channel එක ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා notification bell එක එකත් ඕල් දාලා click කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඉක්මනටම හම්බෙමු හැමෝටම ජය වේවා.